වෛද්‍යතුමියනි අපි අද තෝරාගෙන තියෙන මාතෘකාව තමයි කොඳු ඇටපෙළ ආශ්‍රිතව රෝගාබාධ පිළිබඳව. අපි බොහෝ දෙනෙක්ට සැනින් රිදුම් දෙන ඒ වගේම කාලයක් පවතින කොන්දේ අමාරුව මොන වගේ රෝගී අවස්ථාවක්ද කියලා අපි මුලින්ම පැහැදිලි කරලා දෙමු. ඇත්තටම කාලීන මාතෘකාවක් මේක. පවුලක 4 දෙනෙක් ඉන්නවා නම් මේ 4 දෙනාගෙන් 3 දෙනෙක්වත් මේ කොන්දේ අමාරුව කියන වේදනාව නිසා පීඩාවටපත් වෙනවා. ඉතින් අපේ එදිනෙදා අපේ තියෙන ක්‍රියාකාරකම් ඒ වගේම අපි ගන්න ඖෂධ මේ සමහර වෙලාවට අපේ යන යාන වාහන අපි කරන රස්සාව මේ හැමදේම මේ කොඳු ඇටපෙළ ආශ්‍රිත ඇතිවන වේදනාවල් එක්ක බලපාන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ කොඳු ඇටපෙළ ආශ්‍රිත රෝගාබාධ ගත්තහම අපේ බෙල්ල ප්‍රදේශයේ එහෙම නැත්නම් ග්‍රයිවි ප්‍රදේශයේ එහෙම නැත්නම් සර්වයිකල් ස්පයින් එක කියලා කියන අපි මේ ආශ්‍රිතව සහ කොඳු ඇටපෙළ ආශ්‍රිතව තට්ටමට ඉහළින් තියෙන ප්‍රදේශය මේක අපි ලම්බ ස්පයින් කියලා කියනවා, කටි ප්‍රදේශය කියලා කියනවා. මේ දෙක අතර තමයි බොහෝ වේදනා තත්ත්වයන් ඇති වෙන්නේ. මොකද අපි වැඩිපුරම ක්‍රියාත්මක කරන්නේ මේ ටික. බෙල්ල අපි නිතරම එහා මෙහා හරවනවා, උඩ බලනවා, බිම බලාගෙන ඉන්නවා අපේ රාජකාරී කටයුතුත් එක්ක. ඊළඟට අපි කරන රස්සාව සමහර විට පාත් වෙලා වැඩක් කරනකොට මේ වගේ බයිසිකලයක ගියොත් ඊළඟට දුර ගමන් යන ඒවා මේ වැනි දේවල් වලදී බර ඔසවන දේවල් වලදී අපේ කොඳු ඇටපෙළට එදිනෙදා ක්‍රියාකාරකම් වලදී යම් හානි සිද්ධ වෙලා අපිට වේදනාවල් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමියනි ඔබතුමිය සඳහන් කරන රෝග ලක්ෂණත් එක්ක දැන් ඔබතුමිය සඳහන් කළා බෙල්ල ආශ්‍රිතවත් වේදනා තත්ත්වයන් නැතිවිය හැකි කියන කාරණාව. අපි බොහෝ දෙනෙක්ට හිතෙන්නේ නැහැ කොඳු ඇටපෙළ ආශ්‍රිතවයි මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියන කාරණය. අපි කොහොමද මේක නිර්වුල් කරගන්නේ? අපි වෛද්‍ය වරෙක් වෙත යොමු වීම කොයිතරම් වැදගත්ද මෙහෙම වේදනාවක් ඇති වූ සැනින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ වෙනුවෙන් ප්‍රතිකාර කටයුතු වලට යොමු වෙන එක. ගොඩක් වෙලාවට දැන් අපේ අත්වල එන හිරිය ඊට පස්සේ අත් ඔසව ගන්න බැරේ අපේ කාන්තාව ගොඩාක් අය කියන්නේ මට ඔළුව පීර ගන්න බෑ මගේ අත පිටිපස්සට ගන්න බෑ පිරිමි අය නම් කියන්නේ පර්ස් එකෙන් මේ කලිසමෙන් පර්ස් එක එළියට ගන්න බෑ මේ වගේ ගැටලු එනවා මේවා මෙවැනි අවස්ථා බොහෝ දුරට අපේ ග්‍රාවි ස්නායු තදවීම හේතු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට අපේ වේදනාව තියෙන ස්ථානයට විතරක් අපි බෙහෙත් ටිකක් කරලා ඒ රෝගී තත්ත්වය සුව නොවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වෙනත් ප්‍රතිකාරවලදී වේදනානාශකයක් අරගෙන අපිට తాවකාලිකව මේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමේ හැකියාව තිබුණත් අපි නොදැනුවත්වම අර අපේ රෝග නිදානේ තියෙන තැන්වල දැන් අතේ අමාරුවක් නම් බොහෝ දුරට අර ග්‍රයිවි ස්නායු වල ඇතිවන රෝගාබාධ තත්ත්වයන් සමහර වෙලාවට අස්ථි ගෙවීම වෙන්න පුළුවන්, කාටිලේජ් කොටස වෙනස් වීම වෙන්න පුළුවන්, කාටිලේජ් කොටස පිපිරිලා වෙන්න පුළුවන්. ඉතින් මේ ආදී වශයෙන් වෙන හේතුත් එක්ක අර ටික මේ තත්ත්වයන් සුව කරගත හැකි, ඊටාම පහසුවෙන් සුව කරගත හැකි රෝගී තත්ත්වයන් අපි වෙනත් ප්‍රතිකාර කරගෙන හෝ අර වේදනාව අඩු කරගන්නට කරන ලබන ප්‍රතිකාරයක් නිසා වැඩි වෙලා දීර්ඝ කාලීනව වේදනාව විඳින්නට වෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ මේවා අපිට ඉක්මනට සුව කරගන්නට නොහැකි වෙනවා. එතකොට අර වේදනාව ඉවසගෙන අපි වැඩ කරලා අර අපි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනවා කියලා අන්න ඒ වගේ තත්යකට අපේ රෝගීන් පත් වෙන අවස්ථා තියෙනවා. මේවා නොසලකා හැරීම නිසා. ඒ ඔස්සේ නොවීමට තමයි හැමදාමත් සතියේ දින පහම අපි සුවසිත ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කරන්නේ ආදරණීය හිතවතුනි ඔබේ මනසට වගේ මේ වගේම ගතටත් දැනෙන වේදනා සුවපත් කරන්නට අවශ්‍ය නිසාමයි අපි මෙවැනි අඩහෝරාවක් ඔබ වෙනුවෙන් අපේ වැඩසටහන් අතර නිෂ්පාදනය කළා තියෙන්නේ. නිසාම ආදරෙන් ආරාධනා කරනවා අපි සුසර කරමු 91.7 ඒ වගේම 91.9 ස්වදේශීය සේවය. වෛද්‍යතුමියනි ඔබතුමිය සඳහන් කරපු කරුණුත් එක්ක දැන් කෙනෙක්ට හිතන්නට පුළුවන් තුනටිය අමාරුවමද මේ කොන්ද ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ වලට හේතුව කියන කාරණාව. මේ දෙක එකකට සාපේක්ෂව එකක් වෙනස්ද කියන කාරණයක් අපි සඳහන් කරමු. ඔව් කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ මේදී අපි ගොඩක් වෙලාවට මුත්‍රාශය ඇතිවන රෝගාබාධ නිසා ඊළඟට අපි කාන්තාවන් නම් ගර්භාෂය ඇතිවන රෝගාබාධ
මෙවැනි රෝග අවස්ථා ගණනාවක් තියෙනවා අපිට කොන්ද වේදනාව දැනෙන්න පුළුවන් විශේෂයෙන්ම වකුගඩුව අමාරුවලදී. නමුත් මේ එකකට එකක් වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට එහෙම රෝගේ හොයාගත නොහැකි තත්වයක ඉන්නවා නම් අපිට අල්ට්‍රාසවුන්ඩ් වගේ පරීක්ෂණයකට යොමු වෙලා ස්කෑන් පරීක්ෂණයකින් අපේ වෙන රෝගී තත්ත්වයන් තියෙනවද කියලා රෝගියාට පුළුවන් ඒක දැනුවත්භාවයක් ලබා ගන්නට. ඒවත් දැන් අපිට නම් ඇත්තටම වෛද්‍යවරු විදිහට අවුරුදු ගාණක් මේ ශාස්ත්‍රයේ ක්‍රියා කළා. අපි දන්නවා රෝගියාගේ රෝගී තත්ත්වය සොයාගන්නේ කොහොමද කියන එක. රෝගියා දකිනකොටම දන්නවා මේක කොන්දේ අමාරුවක්ද එහෙම නැත්නම් වෙන අපහසුතාවයක් නිසා වෙන රෝගී තත්ත්වයක් නිසා ඇති වෙන දෙයක්ද කියන එක. නමුත් එහෙම සොයාගත නොහැකි අවස්ථාවලදී රෝගියාට පුළුවන්කම තියෙනවා එවැනි පරීක්ෂණ වලට යොමු වෙලා උන්ගේ මේ හරිම නියම රෝග නිදාන තත්ත්වය හොයා ගැනීමට. කොන්ද ආශ්‍රිතව ස්නායු තදවීමකදී සමහර රෝගීන්ට කොන්ද ආශ්‍රිතව වේදනාව තිබිලා කාලයත් එක්ක මොනවා හරි ප්‍රතිකාර කරලා ඒ වේදනාව නැති වෙලා යන අවස්ථා තියෙනවා. නමුත් ඊට පස්සේ රෝගියාව ඇසිලි නගන්නේ මගේ කොන්දේ අමාරුවක් තිබුණා ඒක හොඳ වුණා. දැන් මගේ කකුල දිගේ රිදෙනවා. කකුල කැක්කුමයි දනිස්ස රිදෙනවා කකුල සමහර වෙලාවට Tamanට ඕන විදිහට කකුල තියාගන්න බෑ කකුල හිරි වැටෙනවා මහපට ඇඟිල්ල හිරි වැටෙනවා මේ ආදී වශයෙන් මැස්විලි නගන රෝගීන් ඉන්නවා. එතකොට අපි සමහර රෝගීන්ට කිව්වහම ඔයාට ඕක කකුලේ වේදනාව තිබුණාට ඔයාගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත තමයි ওই රෝග නිදානය තියෙන්නේ කියලා සමහර රෝගීන් ඉන්නවා. ඇත්තටම මේ தත්ත්වය පිළිගන්නට අකමැති අයත් නෑ මගේ කොන්ද රිදෙන්නේ නෑ කියන එක. ඉතින් අර ඊට පස්සේ අහපුවාම දැන් දනිස් සමාරුව නම් ඔයාට බෙහෙත් කරාට ඒක සනීපුන්නේ නෑ නේද කියලා. ඉතින් ඔයා ලෙඩේ සනීප කරගන්න කැමති නම් මෙහෙම කරන්න කියපුවාම රෝගීන් කැමති වෙලා අපි රෝගී තත්ත්වය හොයාගෙන ගියාම එක්ස්රේ එකක් හෝ MRI එකක් ගන්න අපි රෝගියාට පෙන්වන්න ඔයාගේ රෝගී තත්ත්වය මේකයි කියන එක රෝගියා නැත්නම් අපිට රෝගයේ තත්ත්වය වැටහුණාට රෝගියාට විශ්වාසයක් ඇති වෙන්න ඕන නිසා. ඉතින් එතනදී රෝගියා හඳුනා ගන්නවා ඔව් මේ රෝගී තත්ත්වය මේ ස්නායු තදවීමත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි කියන්න ඕනේ කොඳු ඇට පෙළ රෝගාබාධ එනවා කියන්නේ අපේ මුළු ශරීරයේම රෝගී තත්ත්වයන්ටපත් වෙනවා. මොකද අපේ මොලෙන් හටගන්නා ස්නායු මුළු ශරීරය පුරාම ගෙනියන්නේ මේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ගමන් කරන ස්නායු හරහා තමයි අපේ ආවේග ගෙනියන්නේ. ඊට පස්සේ ඒ හරහා මොලේට දැනුම් දෙන්නේ අපේ අවයව වලට ගෙනියන්නේ. මේකත් එක්ක ඉතින් මේ ක්‍රියාකාරීත්වය හරියට සිදු නොවන අවස්ථාවලදී අපිට හොයාගන්න බැරි යම් යම් රෝගාබාධත් මේ හා සම්බන්ධ රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන්. අපි අර කතාවටත් කියනවනේ කොන්ද කෙලින් තියාගත්තනම් හොඳයි කියන එක. නමුත් කොන්ද කෙලින් කියලා කියන්නේ රෝගී තත්ත්වයක්ම තමයි. ඒකෙත් කොඳු ඇට පෙළ ආශ්‍රිතව අපි බලනකොට ඒ කොඳු ඇට පෙළේ හැඩයක් පොඩි තියෙන්න ඕනේ. නමුත් මේ කොඳු ඇට පෙළ හොඳ නම් මං හිතන්නේ ගොඩක් වෙලාවට අපේ පුද්ගලයෝ නිරෝගී ඒ ඇයට හැදෙන රෝගී තත්ත්වයන් වෙනත් කායික වේදනාවන් බොහෝම අඩුයි. වෛද්‍යතුමියනි දැන් කොඳු ඇට පෙළ ආශ්‍රිතව මෙහෙම රෝගාබාධ ඇතිවෙන්නටත් පදනමක් තියෙනට අවශ්‍යයිනේ. ඒක එක්තරා පැත්තකින් බලුවොත් ඒක අපි එදිනෙදා ජීවිතයේදී හුරු කරගත සෞඛ්‍ය පුරුද්දක් නිසා වෙන්නට පුළුවන්. අපි ඒ පුරුදු වලින් බැහැර වෙලා ඉන්න නිසා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ දැනුමත්භාවය අඩුකම නිසා වෙන්නටත් පුළුවන්. ඇත්තටම මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට මොන වගේ හේතුකාරකද බලපෑම් කරන්නේ කියන කාරණාවත් අපි පැහැදිලි කරමු. මොකද අපේ හිතවතුන්ට හැකියාවක් තියෙනවා ඒ පිළිබඳව දැනුම්වත් වුණාට පස්සේ ඒ සෞඛ්‍ය පුරුදු නිවැරදි කරගන්න. ඔව් ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම මේක දීර්ඝ කාලීනව හැදෙන අවස්ථාවක් නෑ. ඒ කියන්නේ ටිකෙන් ටික අපේ ඇඟට දැනෙන අවස්ථාවකදී නම් අපි ගන්න ආහාර පානවල අපි ආයුර්වේදයේදී සඳහන් කරනවා ආම වාත කියන රෝගී තත්ත්වය. එහෙම නැත්නම් ආමය කියන කොටස අපි කන කෑම හරියට නොදිරවීම ගැන. එතකොට මෙවැනි දැන් කාලේ ගොඩක් අයට අම්ල පිත්ත කියන රෝගී තත්ත්ව, ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය තියෙනවා. මේ තත්ත්වය අවසානයේ ආම වාත තත්ත්වයකටපත් වෙලා මෙවැනි පොඩි අස්ථි ආශ්‍රිතව මේ රෝගාබාධ ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හදිසි අනතුරු වලදී
සමහර මම කලින් කිව්වා වගේ බයිසිකල් වලින් නිතරම ගමන් කරන අයගේ ඊළඟට වුන් කරන රස්සාව අනුව බර එසවීම වැනි බර ඔසවන්න අපිට හරිය නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අමතරව අපි එහෙම හදිස්සියට අපි එහෙම හිතන්නේ නැහැ ටක් ගාලා පාත් වෙලා බර ගන්නකොට සමහර අය චිරිස් ගාලා කොන්දට මොකක්ද වුණා ඊට පස්සේ ඉඳන් තමයි මම මෙහෙම උනේ ඒක දැන් උනේ කියලා කියන්නේ. ඇත්තටම එවැනි අවස්ථාවලදී කොඳු ඇටපෙලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හදිසි අනතුරු ගත්තොත් එහෙම ඔබ දැකලා ඇති හදිසි අනතුරු වලදී සැනින් වෙන අනතුරු වලදී මගේ මේ රෝගී ඇවිල්ලා කියන මගේ කොන්දෙන් පල්ලෙහා පණ නැති වුණා. කියන්නේ කොඳු ඇටපෙල ස්නායු පද්ධතියට සම්පූර්ණ හානි සිදු වුණාට පස්සේ එවැනි අවස්ථා ඇතිවන්නට පුළුවන්. ඊට අමතරව කොඳු ඇටපෙල ආශ්‍රිතව හට ගන්න මේ ගෙඩි හට ගන්නට පුළුවන් පිළිකා ඇතිවන්නට පුළුවන් මෙවැනි රෝගී තත්ත්වයන්ොත් කලාතුරකින් අපේ රෝගීන්ගේ දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි අපි මේ වගේ පරිස්සමෙන්ට ඒ කොඳු ඇටපෙල ආශ්‍රිත රෝගාබාධෙන් කතා කරේ. එතකොට අපිට මේ බෙල්ලේ ඇතිවන රෝගවලදී ගොඩක් වෙලාවට පහුගිය කාලේ පොඩි දරුවන්ට මේ බෙල්ල ආශ්‍රිත රෝගාබාධ ඇති වුණා. මොකද ඒගොල්ලන් ෆෝන් පාවිච්චි කරලා තමයි පන්ති වලට හිටියේ ඔන්ලයින් ක්ලාසස් වලදී ළමයි ගොඩක් පාත් වෙලා ඔළුව පාත් කරගෙන වැඩ කරනකොට දෙමව්පියන්ට හිතා ගන්නත් බෑ දරුවන්ට ඇයි මේ ඔළුව කැක්කුම අත් රිදෙන ඒවා බෙල්ල රිදෙන ඒවා මෙවැනි රෝගී තත්ත්වයන් ආවේ කියලා. ඉතින් ඇත්තටම අපි ඉස්සර දැක්කේ මෙවැනි රෝගී තත්ත්වයන් වයසක අයගේ විතරයි. නමුත් දැන් මේ රෝගවලට සීමාවක් නැහැ. පොඩි දරුවන්ගේ ඉඳලා විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ උස්සගෙන යන පොත් මල්ල. මේක නිසා ගොඩක් වෙලාවට දරුවන්ට කොඳු ඇටපෙල ආශ්‍රිත රෝගාබාධ වලට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර පරිගණක භාවිතය නිසා ගොඩක් අයගේ බෙල්ලේ ද්‍රව්‍ය අස්ථි සම්බන්ධ රෝගාබාධ ඇති වෙනා තියෙනවා. නමුත් මේවා අපි අවම කර ගන්නවා මිසක් දැන් අපි කම්පියුටරේ පරිගණකේ භාවිතා කරලා රස්සාව කරන කෙනෙක් නම් අපිට ඒක නවත්තන්න කියන්න බෑනේ. නමුත් අපිට පුළුවන් මේ අපි ඉන්න විදිහ අපි වාඩි වෙලා ඉන්න විදිහ අපි අපේ පරිගණකේ පාවිච්චි කරන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා කොඳු ඇටපෙල කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන ඒ ආකාරයෙන් Tamanට පුළුවන් නම් Tamanගේ රැකියාව නතර කරගන්නේ නැතුව Taman ඉන්න ඉරියව්ව වෙනස් කරගෙන Tamanගේ ගන්න ආහාර පාන වෙනස් කරගෙන මේවා මේ රෝග වලට ප්‍රතිකාර විදිහට එහෙම නැත්නම් රෝග හදාගන්නේ නැති විදිහට ඉන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන්. අපි හුරු කරගත්ත පුරුදු නිසා තමයි මෙහෙම සෞඛ්‍ය ගැටලු ඇතැම් වෙලාවට ඇති වෙන්නේ. පිළිබඳව තමයි වෛද්‍යතුමිය බොහොම හොඳින් පැහැදිලි කරමින් ඉන්නේ. කොඳු ඇටපෙල ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගාබාධ පිළිබඳවයි අද අපි අපේ බ්‍රහස්පතින්දා සුවසිතේ ප්‍රස්තුතය බවට පත් කරගෙන දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන ඉන්නේ ආයුර්වේද වෛද්‍ය නිසංසලා රූපගේ මහත්මිය. වෛද්‍යතුමියනේ ඔබතුමිය දැන් මේ රෝගය පිළිබඳව අපිට හොඳින් පැහැදිලි කරා. ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරා. ඊට පස්සේ අපි දැන් කතා කරමු ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. බොහෝ වෙලාවට වෛද්‍යතුමියනි දැන් මෙහෙම වේදනාවක් ඇති වුණාම අපි මගහරිනවා මේ වේදනාව සුවපත් කරගන්නට වේදනානාශක භාවිතා කරන්නට පුළුවන් ඒවා මගහරින්නට. එහෙම මගහැරීම ඇතුලේ අපි එදිනදා ජීවිතයේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. මේක කොයිතරම් දුරට වැරදිද නිවැරදිද කියන කාරණාවත් අහන්නට කැමතියි. අපේ අසන්නන්ට බොහෝ අත්දැකීම් ඇති මේ සම්බන්ධව. මොකද මුල් අවස්ථාවේදී අර වේදනා නාශකයක් එහෙම නැත්නම් తాවකාලික ප්‍රතිකාරයක් කිරීම නිසා අපි දන්නතුව අපිට තේරෙනවා දැන් ලෙඩේ හොඳයි වගේ. නමුත් අර මං කිව්ව විදිහට කොඳු ඇටපෙල ආශ්‍රිතයේ අස්තිවල කාටිලේජ් වල වන පරිහානිය ඒ ආකාරයෙන්ම සිදුවන නිසා නැවත මේ ආකාරයේ අපහසුතාවයකට වේදනාවකට ලක් වුණාම අපි කලින් ගත්තු බෙහෙත් එක්ක වේදනානාශකත් එක්ක ඒ ගන්න දෙවනුව ගන්න වේදනානාශක වල ප්‍රමාණය එහෙම නැත්නම් ඒ තීව්‍රතාවයේ සැරගතිය අපිට මදි වෙන්න ඉඩ තියෙනවා. සමහර රෙද්දුන්ට කොච්චර සැර වේදනානාශකයක් ගත්තත් දෙවනි තුන්වෙනි අවස්ථාවල හැදෙන කොන්දේ අමාරු බෙල්ලේ අමාරු සුවපත් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවලදී සමහර වෙලාවට තීරණය වෙන්නේ දැන් මේක ප්‍රතිකාර වලින් සුව කරන්න බෑ, බෙහෙත් ඖෂධ දීලා හරියන්නේ නැහැ, ඔබ ශල්‍ය කර්මයක් සිදු කළ යුතු වෙනවා කියලා. මෙතනදී තමයි අපේ රෝගීන් දෙලොවක් අතර තන වෙන්නේ ශල්‍ය කර්මයක් කරනවද, මම බෙහෙත් බොනවද, සිංහල බෙහෙත් කරනවද, වෙන ප්‍රතිකාර ක්‍රමයකට යනවද කියන එක. ඉතින් මෙහිදී බොහෝ වෙලාවට වෛද්‍යවරයෙක්ගෙන් අහුවත් කියන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට මේ මෙවැනි රෝගවලදී තියෙන්නේ මේ වේදනාව
පාලනය කිරීමක් විතරයි. සම්පූර්ණ සුවපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සුවපත් කිරීමක් සිදු වෙන්නට නම් ශල්‍ය කර්මයක් කරන්න ඕනි කියන මතේ ඊළඟට ශල්‍ය කර්මයේදී 50%ක් 60ක් වගේ ප්‍රමාණයක් සුවපත් වෙයි. ඊටු ටික සුවපත් වෙන්නේ නැහැ කියන මතේ තමයි ඉන්නේ අපි රෝගීන් කියන මැසිවිලිත් එක්ක සසදලා බලද්දී. නමුත් අපිට පුළුවන් නම් මේවැනි අර කතාවට ඇවිල්ලා රෝගීන් අහන්නේ සිංහල බෙහෙත් කරනකොට කල් යනවද කියලා. අවුරුදු 15ක් 20ක් තිබුණු රෝගයක් සාමාන්‍යයෙන් අවුරුද්දක් බෙහෙත් කරලා හෝ සුවපත් කරගන්නවා නම් ඒක කල් යාමක් නෙමෙයිනේ. එතකොට හැබැයි මේ ප්‍රතිකාර කරද්දී අපිට ඉවසීම කියන එක තියෙන්න ඕනි. කාලයක් තිස්සේ තියුණු රෝගී තත්ත්වයක් මේ සුවපත් කරගන්නකොට අපිට අපේ දේශීය වෙදකමට අනුව අපේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා මේ සම්බන්ධ ප්‍රතිකාර කරන තැවිලි පොට්ටනේ. මොකද අපේ පරිසරය ගත්තොත් එහෙම අපි ඉන්නේ ඖෂධ උයනක ඇත්තටම මේවා මේ පොළවට එකතු වෙන වසවිසත් එක්ක මේ බොහෝ ඖෂධ නැති වී ගියත් වඳ වී ගියත් අපිට අපේ වේදනාව අඩු කරගන්න අපේ හයි වෙලා තියෙන මාංශ පේශි බුරුල් කරගන්න අවශ්‍ය නම් බුරුල් වෙලා තියෙන ඒවා මාංශ පේශි සාවි කරගන්න අවශ්‍ය නම් මෙවැනි ඖෂධ අපේ ඕන තරම් මේ ලංකාවේ තියෙනවා. ඉතින් මේව භාවිතා කරලා ඔබට නිට්ටාවට සුව කරගැනීමේ හැකියාව තියෙනවා මෙවැනි රෝගාබාධ. නමුත් ඔබ එකාස්තියක හැදුණු රෝගී තත්ත්වයක් තව අවස්ථාවකදී වෙන ක්‍රියාකාරීකමක් හේතු කොටගෙන නැවත රෝගී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. මොකද අපි ජීවත් වෙනකොට අපේ ශරීර වේදනා කැකුම් ඇති වෙනවා. ඒවා හැබැයි අර වගේ තීව්‍ර තත්ත්වයට යන්නේ නැතුව ඔබට තෙල් ටිකක් ගාලා උනත් සුවපත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ මේ දේශීය ප්‍රතිකාරවල බලද්දී විශේෂයෙන්ම මේවා අපි වාත රෝග ගණයට ගන්නේ කොඳුයට පෙළ කැඩිලා බිඳිලා හදිසි අනතුරකදී සිදුවෙච්ච දෙයක් නෙමෙයි. අර විදිහට දීර්ඝකාලීනව ඔබේ ශරීරයේ ආපු රෝගී තත්ත්වයක් නම් මෙවැනි රෝගී තත්ත්වවලදී අපිට ස්නේහ සුවේද කරන ඒවා, ඒ කියන්නේ තෙල් ගාන ඒවා, තැවිලි පොට්ටනි, පත්තු, ආලේප මෙවැනි දේවල් භාවිතා කරන්න පුළුවන් බාහිර වශයෙන්. ඊළඟට ශරීරයේ වාතය තුන්දොස් සම බලලා ඔබේ ශරීරයේ වාතය පිත්ත කප කියන දෝෂ තත්ත්වය අනුව ඒ දෝෂ සමනය කරගන්න ශරීර අභ්‍යන්තරයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙහිදී මතයක් තියෙනවා මට අදත් අපේ ස්වදේශීය සේවයේ ශ්‍රාවිකාවක් කතා කරලා ඇහුවා ડોක්ටර් මට බෙහෙත් කරගන්න ඕනේ. නමුත් මෙන්න මෙහෙම එකක් තියෙනවා සිංහල බෙහෙත් බිව්වහම වකුගඩු අමාරු හැදෙනවද කියලා. එහෙම මතයක් අපේ මේ අතීතයේදී ගෙන ගියා. දැනට අවුරුදු 15කට 20කට කලින් මේ මතේ අදටත් මේ අය ඉන්නවා. හැබැයි මේකට එක හේතුවක් තියෙනවා. වෛද්‍යවරයෙක් බෙහෙත් බෝතලයක් කඩෙන් ගන්න කියලා කිව්වහම මේ ආයුර්වේද බෙහෙත් වල තියෙන රස මේවත් එක්ක මේ අය ඕනම ප්‍රතිකාර මාත්‍රාවක් තියෙනවා. බෙහෙත් ගන්න බොනකොට මාත්‍රාවක් තියෙනවා. මේ මාත්‍රාවට පිට ඖෂධ ශරීරයට ගැනීම අහිතකරයි. එතකොට මේ අපි කන වසවිසත් එක්ක බලනකොට අපිට එහෙමනම් මේ බෙහෙත් ඖෂධ විස වෙනවා නම් මේ වගේම වකුගඩු අමාරු වෙනවා නම් අපිට කන්න බොන්නත් දෙයක් නෑ. මොකද අපි කන්නේ බොන්නේ ඊටත් වඩා විස. ඉතින් මේ මෙවැනි මත අපේ මේ ශ්‍රාවකයන්ගෙන් අපේ මේ මිනිසුන්ගේ මනසින් දුරු කරන්නට අපේ මේ වැඩසටහන් බොහෝ ඉවහල් වෙනවා කියන එක කියන්න ඕනි. ඉතින් මෙවැනි මත දුරු කරගෙන අපි වෛද්‍යවරයා නියම කරන මාත්‍රාවට අනුව ප්‍රතිකාර කරනවා නම් ප්‍රතිකාර ගන්නවා නම් කවදාවත් මේ සිංහල බෙහෙත් එහෙම නැත්නම් දේශීය ඖෂධ වලින් ශරීර වලට කවදාවත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේස හැඳි දෙකක් එහෙම නැත්නම් මිලිලීටර් 20ක් වගේ ප්‍රමාණයක් ගන්න කිව්වම බෝතලේ කටේ තියාගෙන බිව්වොත් ඔබට හානියක් වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් නිවැරදි ප්‍රතිකාර නිවැරදි ආකාරයෙන් ගන්නවා නම් මේ දේශීය ඖෂධ වලින් මෙවැනි රෝග වාත රෝග තත්ත්වයන් ස්නායු රෝග මේවා ඒ වගේම ශරීරයේ ඇතිවෙන ඕනෑම රෝගී තත්ත්වයක් නිසි ආකාරයෙන් සුවපත් කරගෙන ඔබට දීර්ඝායුෂ විඳීමේ හැකියාව තියෙනවා. ඒ දුර්මත වලින් ඈත් වෙන්නට තමයි අපි මේ දැනුම්මත් භාවය ඔබට ස්වදේශීය සේවය ඔස්සේ ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙන්නේ බ්‍රහස්පතින්දා සුවසෙතින්. ආයුර්වේද වෛද්‍යතුමියනි අපි දැන් වැඩසටහන නිමා කරන්නට කාලය ලැබිලා නිසාම ඔබතුමියව සම්බන්ධ කරගන්නට කෙනෙක් කැමති වෙන්නට පුළුවන්. ඔවුන්ට තියෙන වේදනාව සුවපත් කරගන්න. ඒ නිසා අපි දුරකථන අංකයක් තියෙනවා නම් සඳහන් කරමු.